ආදරණීය දුවේ පුතේ මම අද ඔයාලත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙරහුරු ප්‍රශ්න පත්‍රය 2025 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ MCQ 50 බලමු අපි. පළවෙනි ප්‍රශ්නේ ප්‍රශස්ත ජීවන පරිසරයෙන් නිර්මාණකරණයේ පළවෙනි නිපුණතාවය යටතේ එන ප්‍රශ්න හතර මුලින්ම තියෙන්නේ. ස්වභාවික පරිසරයේ සියුම් ලෙස වෙනස් කිරීම දැකිය හැක්කේ. එතකොට ස්වභාවික පරිසරයේ සියුම් ලෙස වෙනස් කිරීම ගැන අපි කතා කරන්නේ බාහිර අවකාශ නිර්මාණයේදී සලකා බැලිය යුතු කරුණු අපිට දීලා තියෙනවානේ. ඒක යටතේ අපි කතා කරනවානේ භූදර්ශන සැකසීම කියලා. ඒකට මේ පාඩමේ භූදර්ශන සැකසීම යටතේ අපි දුඩ භූදර්ශනයි සුමට භූදර්ශන කියලා කතා කරනවා. ඒකෙදි පුතේ අපි දුඩ භූදර්ශනයක් කියන්නේ මිනිසා විසින් පාලනය කළ වටපිටාවක් නේද? ශාක වර්ග විවිධ හැඩවලට කපලා තියෙනවා. පඩිපෙල් වතුර මල් සකස් කරලා තියෙනවා නොයෙකුත් නිර්මාණ ඉදි කරලා තියෙනවා. එතකොට ගොඩක් දුරට වෙනස් කරපු වටපිටාවක්. සුමට භූදර්ශන නිර්මාණයේදී කරන්න පුතේ ස්වභාවිකත්වයට අනුගත වෙලා තමයි අපි වටපිටාව සකස් කරන්නේ. පරිසරයේ සියුම් ලෙස වෙනස් කරමින් තමයි අපි මේ දර්ශන සකස් කරන්නේ. එතකොට අපිට මේකේ ස්වභාවික පරිසරයේ සියුම් ලෙස වෙනස් කිරීම දැකිය හැකි සුමට භූ දර්ශන. ඒක හරි පහසු ප්‍රශ්නයක් පුතේ. මේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. සාම්ප්‍රදායික වටිනාකම් වලට ප්‍රමුඛත්වය ලබා දී යුරෝපීය සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත ගොඩනැගිලි වලට නිදසුන් තමයි අපෙන් අහන්නේ. එතකොට අපි දන්නවා සංකල්පීය එළඹුම් ගැන කතා කරනකොට අපි එතන සෞන්දර්යාත්මක බව කියලා කතා කරා. එතනදී පුතේ සංකල්පීය එළඹුම් යටතේ අපි සෞන්දර්යාත්මක බව ගැන කතා කරනකොට නිර්මාණයක් ඉදිකිරීමේදී සාම්ප්‍රදායික වටිනාකම් වලට ප්‍රමුඛතාවයක් දීලා නිර්මාණය කරන අවස්ථාවේදී අපි එතන දේශීය සම්ප්‍රදාය, යුරෝපීය සම්ප්‍රදාය ගැන කතා කරා මතක් ඇති පාඩම. එතනදී දැන් අපි කතා කරා දේශීය සම්ප්‍රදාය යටතේ ඉදිවෙච්ච නිර්මාණ පිළිබඳව මේ දළදා මාලිගාව දේශීය සම්ප්‍රදාය යටතේ ඉදි වෙලා තියෙනවා. ඊට පස්සේ යුරෝපීය සම්ප්‍රදාය යටතේ ඉදිවෙච්ච ගොඩනැගිලි ගැන අපි එතන කතා කරා. යුරෝපා සම්ප්‍රදාය අනුව ඉදුණත් ඒ ඉදිකිරීම වල ගොඩක් පුතේ ලංකාවේ සාම්ප්‍රදායික වටිනාකම් වලට ප්‍රමුඛත්වය දීලා තමයි ඉදි කළ තියෙන්නේ. කියන්නේ ලංකාවේ ජීවන රටාව සිරිත් ආකල්ප දේශගුණික තත්ත්වයන් ගැලපෙන පරිදි තමයි ඉදිකිරීම කරලා තියෙන්නේ. පැරණි පාර්ලිමේන්තුව, ජාතික කෞතුකාකාරයේ, තව ඔය ලිපිරි ප්‍රාසා විලින්ද සංකීර්ණ එහෙම යුරෝපීය සම්ප්‍රදාය යටතේ ඉදි වෙලා තියෙනවා. ඒව තුළ සාම්ප්‍රදායික වටිනාකම් වල ප්‍රමුඛතාවයක් දීලා තමයි ඒවා ඉදි කරලා තියෙන්නේ. එතකොට පිළිතුර පුතේ මෙන්න මේ පස්වෙනි පිළිතුර. ඒ පාඩම් හොඳට කියව ගන්න පුතේ. මේ නිදසුන් මේ විදිහටම අපිට ගුරුත්වයේ දීලා තියෙනවා. නෙළුම් පොකුණ කියන එක සෞන්දර්යාත්මක නිර්මාණයක්. නෙළුම් පොකුණ ඊට පස්සේ නෙළුම් කුළුණත් ඒ වගේ මේවා ගැන පොඩ්ඩක් තොරතුරු හොයලා බලන්න පුතේ. බලන්න නිර්මාණකරණයේ මූලධර්ම දැකිය හැකි පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. දන්නා නිර්මාණකරණයේ මූලිකාංග, මූලධර්ම, මූලික සාධක මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ සමානුපාතික බව, ඒකමිතිය, අවධාරණය, රිද්මය, තුලනේ, සමෝදානයේ මේවා නිර්මාණකරණයේ මූලධර්ම. මෙතන මේ වර්ණේ, වයනේ කියන්නේ නිර්මාණකරණයේ මූලිකාංගනේ. ඒක නිසා ඒ පිළිතුර වැරදි. තුන්වෙනි එකත් මෙතන රේඛා හැඩේ තියෙනවා. ඒක නිසා ඒ පිළිතුරත් වැරදි. මෙතන වයනේ තියෙනවා. ඒ පිළිතුරත් වැරදි. මෙතන වර්ණේ තියෙනවා. ඒ පිළිතුරත් වැරදි. අපිට පහසෙන් මේක තෝරගන්න පුළුවන් මේ පළවෙනි පිළිතුර. එතකොට මේ වගේ අහන්න පුළුවන් පුතේ නිර්මාණකරණයේ මූලික සාධක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න පුළුවන්. ඒක නිර්මාණකරණයේ මූලික සාධක තුනක් තියෙනවා. සංකල්පයේ, සන්දර්භයේ, භාවිතය හා භාවිතා කරන්නන්. ඊට පස්සේ එහෙම මතක තියාගන්න. ඊට පස්සේ නිර්මාණකරණයේ මූලිකාංග හතරක් තියෙනවා. රේඛා, හැඩේ, වර්ණේ, වයනේ. ඒ ටික හොඳට මතක තියාගන්න. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. ජෙෆ්රි බාවානම් කෘතහස්ත වාස්තු විද්‍යාව විසින් නිර්මාණය කළ ගොඩනැගිලි මොනවද කියලා අපෙන් අහන්නේ.
එතකොට මේකෙදි පුතේ ඒකත් අපි පෙළ පොතේ ගුරුවත් පොතේ තියෙනවා පුතේ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ගොඩනැගිලි එකක් තමයි බෙන්තට බීච් හෝටලයයි කණ්ඩලම හෝටලයත් එයා නිර්මාණය කරපු එක. කොළඹ ගංගාරාම සීමා මාලකයේ රුහුණු විශ්වවිද්‍යාලයේ මේවා ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළද ගොඩනැගිලි මේ පස්වෙනි පිළිතුර. ඊළඟට අපි ආහාර පෝෂණයේ ප්‍රශ්න වලට යමු. මෙතන පස්වෙනි ප්‍රශ්නේ ග්ලූකෝස් සහ ග්ලූකෝස් ඒ කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකට සම්බන්ධ වීමෙන් සෑදෙන්නේ කියලා අහනවා. ලැක්ටෝස්, මෝල්ටෝස්, සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස්, ග්ලූකෝස්. මේක අපිට හරි පහසුයි පුතේ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය හොඳට පුළුවන් නම් අපි දන්නවා ග්ලූකෝස් ධන ග්ලූකෝස් තමයි මෝල්ටෝස් හැදිලා තියෙන්නේ. මෙන්න මේ දෙවෙනි පිළිතුර. එතකොට ලැක්ටෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්. සුක්‍රෝස් හැදිලා තියෙන්නේ සුක්‍රෝස් වල තියෙන්නේ ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස්. හයවෙනි ප්‍රශ්නේ බලන්න. සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර මගින් ලබා ගන්නා ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස තැන්පත් කරන්නේ කොහෙද කියලා අපෙන් අහන්නේ. එතකොට අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකෝජන් විදිහට තැන්පත් කරන්නේ අක්මාවේ පුතේ පිළිතුර 1. අග්නියාසෙන් ශ්‍රාවය කරන ඉන්සියුලින් තමයි උපකාරී කරගෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස අක්මාවේ තැන්පත් වෙලා තියෙන ශක්තිය අවශ්‍යතාවවලදී නැවත ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් වෙනවා. ඇමයිනෝ අම්ලයක් පිළිබඳ ප්‍රකාශ කීපයක් අපිට දීලා තියෙනවා. ඇමයිනෝ අම්ල අණු දෙකක් සම්බන්ධ වී සෑදී ඇත. ඩයිපෙප්ටයිඩයක් සිරුර තුළ නිපදවාගත නොහැක කියලා තියෙනවා. එතකොට මින් ඇලනීන් වලට අදාළ මොකක්ද කියලා තමයි කියන්නේ. එතකොට ඇලනීන් අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක්නේ. එතකොට අත්‍යවශ්‍ය නොවන නම් අපි දන්නවා සිරුර තුළ නිපදවා ගන්න පුළුවන් නේ. ඒක නිසා අත්‍යවශ්‍ය නොවනවා කියලා කියන්නේ. එතකොට ඒක වැරදි. ඒකට ඇමයිනෝ අම්ල දෙකක් සම්බන්ධ වෙලා හැදිලා තියෙන ඇලනින් කියන්නේ ඩයිපෙප්ටයිඩයක්. එතකොට මෙතන නිවැරදි පිළිතුර වෙන A සහ B තුන්වෙනි පිළිතුර. ලිපිඩ පිළිබඳව නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. පළවෙනි පිළිතුර විටමින් අවශෝෂණය සඳහා මේද අත්‍යවශ්‍ය වේ කියලා තියෙනවා. නිවැරදි ප්‍රකාශනය අපෙන් අහන්නේ. එතකොට විටමින් අවශෝෂණය සඳහා අපි දන්නවා මේද ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය සඳහා තමයි මේද උපකාරී වෙන්නේ. A D E K නේ. එතකොට සියලුම B C වලට එහෙම මේද අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපිට නිවැරදි කියලා කියන්න බෑනේ. ඊළඟ එක බලන්න ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන ස්නායු සෛල සෑදී ඇත්තේ මේද වලින්. ඒක හරි පුතේ. ස්නායු සෛල හැදිලා තියෙන්නේ මේද වලින්. ඊට පස්සේ ඊළඟ එකක් බලන්න ප්‍රතිදේහ ප්‍රෝටීන සම්භවයක් වුවද සිරුර ඉස බීජ වලින් ආරක්ෂා කිරීමට මේද අත්‍යවශ්‍ය වේ. ඒකත් වැරදි පුතේ. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය සඳහා මේද අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ පුතේ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය සඳහා මේදය. සියලුම දේහයේ සියලු ඉන්ද්‍රියන් තුළ සංචිත ලෙස මේද තැන්පත් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේ දෙවෙනි පිළිතුර. විටමින් පිළිබඳ සඳහන් වන පහත ප්‍රකාශ සලකා බලන්න කියනවා. ඒ මේද ද්‍රාව්‍ය විටමින් තාපයේදී විනාශ වෙයි. මේද ද්‍රාව්‍ය විටමින පුතේ තාපස්ථායි විටමින් එකක්. එතකොට තාපය හැමෝම විනාශ වෙන්නේ නැහැ. ආහාරවල වැඩිපුර ඇති විටමින් A D E K අක්මාවේ තැන්පත් වෙනවා. අතිරික්ත විටමින් A D E K පුතේ අක්මාවේ තැන්පත් වෙනවා. එතකොට මේ අපි කියනවා මේ මේද ද්‍රාව්‍ය විටමින් අපි වැඩිපුර ගන්න සුදුසු නෑ කියලා. මොකද අක්මාවේ වැඩිපුර තියෙන විටමින්
තැම්පත් වෙනවා ADEK. එතකොට හයිපෝවිටමිනෝසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඊළඟ එක බලන්න ආහාර මාර්ගයෙන් ලැබෙන වැඩිපුර ඇති විටමින් B සහ C සිරුරෙන් බැහැර වෙති. ඒකත් නිවැරදි පුතේ. B සහ C අතිරික්ත විටමින් සිරුරෙන් බැහැර වෙනවා. ඒක නිසා අපි කියනවා මේ විටමින් ශරීරයට වැඩිපුර ගත්තට අහිතකර වෙන්නේ නැහැ. මොකද මූත්‍රා මගින් බැහැර වෙන නිසා. මේ ද්‍රව්‍ය විටමින් වැඩිපුර ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ඒකත් නිවැරදි පුතේ. එතකොට මෙතන අපෙන් අහන්නේ මේ සත්‍ය ප්‍රකාශ. එතකොට මේ සත්‍ය ප්‍රකාශ කියන්නේ B හරි C හරි D B C D හතරවෙනි පිළිතුර. ඊපස් බලන්න 10 සුද්ධ පෝෂකයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ශරීරයේ අස්ථි සහ දත් වර්ධනය සඳහා කීපයක් අවශ්‍ය වේ. කී සහ කුඩා මාළු වල බහුලව අඩංගු විලු කාන්තාවන්ට මෙම පෝෂකයේ ඌන වීමෙන් පසු කාලීනව අස්ථි මාර්ධව ඇතිවේ. පසු කාලීනව අස්ථි මාර්ධව ඇතිවේ. එතකොට මේ තොරතුරට අදාළ පෝෂකයේ තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා අස්ථි වර්ධනයට අවශ්‍යයි කිරිහා කුඩා මාළු වල අඩංගු වෙනවනේ. එතකොට පිළිතුරු අනුව විටමින් A, ෆොස්ෆරස්, කැල්සියම්, අයඩීන්, විටමින් D. එතකොට පහසෙන් පිළිතුරු තෝරගන්න පුළුවන් කැල්සියම්. මේ අස්ථි මාර්ධවය කියන්නේ පිටේ අස්ථි මුදු වෙනවා හා දුර්වල වීම. පසු කාලීනව කැල්සියම් අඩු වුණාම කාන්තාවන්ට විශේෂයෙන් හැදෙනවා හෝමෝන එස්ට්‍රජන් හෝමෝන අඩුවීම, ඒ වගේම ආහාර කැල්සියම් අඩුවීම, විටමින් D අඩුවීමත් බලපානවා. එතකොට මේ අස්ථි මාර්ධවය නැත්නම් අස්ථි මුදු වීම හා දුර්වල වීම ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය දිගටම තිබොත් පසු කාලීනව ඔස්ටියෝමැලේෂියා තත්ත්වයන් ඇති වෙන්න ඔස්ටියෝමැලේෂියා තත්ත්වය තමයි ඔය අස්ථි මාර්ධවය කියන්නේ. ඊට පස්සේ ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. අස්ථි මුදු වෙලා කැඩිලා යන තත්ත්වයට බිඳී යන තත්ත්වයට අපි කියන ඔස්ටියෝපොරොසිස් තත්ත්වය ඇති කියලා අස්ථි වල ඝනත්වය අඩු වෙනවා. ආහාර කාණ්ඩ පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් තමයි අපෙන් අහන්නේ. ප්‍රකාශය තෝරන්න. එතකොට පළවෙනි ප්‍රකාශය බලන්නකෝ. දෛනික ශක්තිය අවශ්‍යතාවය 20% ප්‍රෝටීන් අඩංගු ආහාර මගින් ලබාගත යුතු වේ. අපිට ආහාර කාණ්ඩ වෙන වෙනම දීලා තියෙනවා පුතේ. දානි හා දාන නිෂ්පාදන, අල වර්ග, නේද, මාංශ භෝග, කිරි ආහාර, මස් මාළු මේ වගේ ආහාර මේ වැදගත්කම ගැන දීලා තියෙනවා. ගුරුත්වත හොඳට බලන්න පුතේ මේ පාඩම් මේ ප්‍රකාශයන් මෙහෙමම දීලා තියෙනවා. අපිට දීලා තියෙන දෛනික ශක්තිය අවශ්‍යතාවය 20% ප්‍රෝටීන් අඩංගු ආහාර මගින් ලබාගත යුතු වේ කියන ප්‍රකාශයේ වැරදි පුතේ. ඒක අපිට කියන 10%ක් 15ක් අතර ප්‍රමාණයක් තමයි ප්‍රෝටීන් අඩංගු ආහාර මගින් ලබා ගන්න ඕනේ. ඒ නිසා ඒක වැරදි. ඊළඟ ප්‍රකාශය බලන්න. ධාන්‍ය හා දාන නිෂ්පාදන මගින් දෛනික ශක්තිය අවශ්‍යතාවය 80ක් නෙවෙයි 50ක් 65ක් අතර ප්‍රමාණයක් තමයි අපි ලබාගත යුතු වන්නේ. ඒ නිසා මේ ප්‍රකාශයත් වැරදි. අල වර්ග අතරින් අර්ථාපල් සහ කිරි අලවල ප්‍රෝටීන් අඩංගු ප්‍රතිශතයේ ඉතා අඩු වේ කියලා තියෙන්නේ පුතේ. සාමාන්‍යයෙන් අල වර්ගවල සාපේක්ෂව ගත්තම ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. නමුත් අනික් අල වර්ගවලට වැඩිය මේ අර්ථාපල් සහ කිරි අලවල ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩි. අනිත් අල වර්ගවලට වඩා සාමාන්‍යයෙන් අර්ථාපල් වල 2ක් වගේ තියෙනවා. පොදුවේ ගත්තම නම් අඩුයි. මේ අර්ථාපල් සහ කිරි අලවල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා අඩු නෑ. ඒ නිසා මේ ප්‍රමාණය ඒ ප්‍රකාශයත් වැරදි. 4 බලන්න.
තෙල් බහුල සමහර බීජ මගින් ලැබෙන බහු අසන්තෘප්ත මේදාම්ල ලදරු කලයේ විකසනයට ස්නායු හා ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දායක වේ. අපි තෙල් සහිත සමහර බීජ වර්ග, ඒ කියන්නේ සෝයා, ඔලිව්, තල, නේ, තව රටකජු වගේ ඒ වගේ අපි තියෙන ලිනොලෙයික් කියන බහු අසන්තෘප්ත මේදාම්ලයේ තියෙනවා. සෝයා බොන්චි වල හිම ගොඩක් තියෙනවා. ඔමේගා 6 වල ප්‍රභේදයක්. ඒක නිසා ලදරු කාලේ විකසනයේ ස්නායු හා ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. ඒ ප්‍රකාශය නිවැරදි. ඒක නිසා අපිට පිළිතුරු විදිහට මේ හතරවෙනි පිළිතුරු තෝරන්න පුළුවන්. ඊළඟට බලන්න 12 ආහාර ජීර්ණ පද්ධතියේ මුඛය, ග්‍රහණය සහ සුද්ධාන්තය යන කොටස් තුනෙහිම ජීර්ණය වන කාබෝහයිඩ්‍රේට්. අපි කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ගැන කතා කරනකොට පිස්ටේ නේ, අපි පිස්ටේ ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛයෙන්. මුඛයෙන් ජීර්ණය වෙන එකම මහා පෝෂකේ පිස්ටේනේ. එතකොට අපිට මේක පිස්ටේ කියලා පහසුවෙන් තෝරගන්න. මුඛයේදී කේටේ අඩංගු වෙනවා ටයිලින් නේද? කේටමේ ඇමයිලේස් පිස්ටේ මෝල්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ 13 බලන්න. ආන්ත්‍රික යුසවල පමණක් ඇති එන්සයිමයයි. එන්සයිම කාණ්ඩය අහන්නේ ආන්ත්‍රික යුසවල පමණක් තියෙනවා. එතකොට මේ ට්‍රිප්සින් කියන ආන්ත්‍රික යුසේ නෑ. මෙතන ලැක්ටේස්, මෝල්ටේස්, සුක්‍රේස්, එතකොට මෙතන පෙප්සින් තියෙනවනේ, පෙප්සින් ආමාශය. එසයි පිළිතුරත් වලදී ඊළඟ තුන්වෙනි පිළිතුර බලන්න ඇමයිලේස්, පෙප්ටයිඩේස්, ට්‍රිප්සින්, මේ ට්‍රිප්සින් සහ ලයිපේස්. මෙතන ට්‍රිප්සින් කියන්නේ අග්න්‍යාසික විශේෂ තියෙන එක. එතකොට මෙතන හතරවෙනි පිළිතුර බලන්න පෙප්ටයිඩේස්, ඇමයිනෝ පෙප්ටයිඩේස් ප්‍රෝටීන් ජීර්ණයට උපකාරී වෙනවා. ඊපස්සේ ලැක්ටේස් නේද, ලැක්ටෝස් ජීර්ණය කරනවා. ඊට මෝල්ටේස්, මෝල්ටෝස් ජීර්ණය කරනවා. සුක්‍රේස්, සුක්‍රෝස් ජීර්ණය කරනවා. උඩාංශ විත්ති තුලින් ස්‍රාව වෙන එන්සයිම 4ක්. එතකොට ආම්ලික යුසවල පමණක් ඇති එන්සයිම පෙප්ටයිඩේස්, ලැක්ටේස්, මෝල්ටේස්, සුක්‍රේස්. මෙන්න මේ හතරවෙනි පිළිතුර. 14 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පෝෂණ ඌනතා සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තමයි අපෙන් අහන්නේ. එතකොට පළවෙනි පිළිතුර බලන්න. වයස අවුරුදු 5ට අඩු දරුවන් තීව්‍ර මන්ද පෝෂණයට ගොදුරු වීම වඩාත්ම වාර්තා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේනේ. ඒ ප්‍රකාශය නිවැරදි පුතේ. මේ තීව්‍ර මන්ද පෝෂණයේ ශරීරයට අවශ්‍ය පෝෂක කෙටි කාලයක් තුළ ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව නොලැබී යාම නිසා තමයි තීව්‍ර මන්ද පෝෂණය අපි කියන උසට ශරීරවල බරක් නෑ ඒ දරුවන්ගේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. නිවැරදි. දෙවෙනි පිළිතුර බලන්න. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් මිලියන 4ක් නීරක්තියෙන් පෙළෙන බව වාර්තා වේ. ඒ ප්‍රකාශය නිවැරදි පුතේ. ඊළඟ එක වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ කුරු බව වැඩියෙන් නුවරඑළිය, බදුල්ල සහ ත්‍රිකුණාමලයෙන් වාර්තා වේ. කුරු බව එතන පුතේ මේ කාලීන මන්ද පෝෂණයේ ප්‍රතිඵලයක් තමයි මේ කුරු බව කියන්නේ. එතකොට සාමාන්‍ය 30ක් පමණ වාර්තා වෙනවා කියලා කියන්නේ වයසට ශරීරෙන උසක් නැහැ. මේ ප්‍රකාශයත් නිවැරදි. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශය බලන්න. යකඩ, විටමින් A, අයඩින් සහ සින්ක් යන සුද්ධ පෝෂක ඌනතා බහුලව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ දක්න ලැබෙන සුද්ධ පෝෂක ඌනතා ගැන කතා කරනකොට යකඩ, විටමින් A, අයඩින් සහ සින්ක් ඌනතාවය ගැන තමයි කතා කරන්නේ. පස්වෙනි පිළිතුර බලන්න. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් 5% අයඩින් ඌනතාවෙන් පෙළෙන අතර රට අභ්‍යන්තරයෙන් වැඩි වශයෙන් වාර්තා වේ. රට අභ්‍යන්තරයෙන්
වැඩි වශයෙන් පුතේ රට අභ්‍යන්තරේ ග්‍රාමීය ප්‍රදේශවලින් තමයි බහුලව වාර්තා වෙන්නේ. මෙතන දරුවන්ගේ 105ක් නෙමෙයි පුතේ 125ක් කියලා තමයි මෙතන නිවැරදි වෙන්න ඕනේ. 125ක් පමණ අයඩීන් උණතාවෙන් පෙළෙනවා. ඒක නිසා අසත්‍ය ප්‍රකාශයේ විදිහට අපිට ගන්න පුළුවන් මේ පස්වෙනි පිළිතුර. තීව්‍ර මන්ද පෝෂණයේ ප්‍රධානතම ලක්ෂණය තමයි අහන්නේ. තීව්‍ර මන්ද පෝෂණයේ ප්‍රධානතම ලක්ෂණය තමයි මේ වයසට සරිලන උස අඩු වෙන්න පුතේ කාලීන මන්ද පෝෂණයේ. තීව්‍ර මන්ද පෝෂණයේ උසට සරිලන බර අඩු වීම කියන්නේ තුන්වෙනි පිළිතුර. දියවැඩියා රෝගයෙන් සහ හෘද රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා වඩා සුදුසු ආහාර පිළිවෙලින් අපෙන් අහන්නේ. මෙතන පළතුරු බීම මේද රහිත කිරි වීදුරුවක් තියෙනවා. දියවැඩියා රෝගී හෘද රෝගී. දෙක බලන තැඹූ පොස් ගැඹුරු තෙලේ බැදගත් මාළු. එකක් සුදුසු නෑ. සම්බහාලේ බත් රෝස්ට් කළ මාළු පෙත්තක්. එකක් සුදුසු නෑ සම්බහාලේ බත්. තම්බන ලද නිවුඩු හාලේ බත් එක සුදුසුයි. මිරිසට පිසූ මාළු ඒක හොඳයි නේ. මෙතන ඊළඟ එක පෑන් කේක් පළතුරු බීම එකක් මෙතන වඩාත් සුදුසු එක පුතේ මෙන්න මේ හතරවෙනි පිළිතුර තමයි. ඊළඟ ප්‍රශ්න බලන්න මුළුතැන්ගේ පවිත්‍රතාවය පිළිබඳ සැලකීමේදී පොළවේ තිබිය යුතු ලක්ෂණයක් වන්නේ පොළවේ තියෙන ලක්ෂණය මුළුතැන්ගේ තෙතමනේ උරා ගන්නා ශක්තිමත් බිමක් වීම. තද වර්ණයෙන් යුතු නිතර පිරිසිදු කළ හැකි බිමක් වීම. තෙතමනේ උරා නොගන්නා නිතර පිරිසිදු කළ හැකි බිමක් වීම. උපදැමිය හැකි ශක්තිමත් බිමක් වීම නෑ. කැටයම් සහිත නෑ. කැටයම් සහිත වුණාම කුණු බැඳෙනවා වැඩිනේ. මෙතන පිළිතුර තමයි තෙතමනේ උරා නොගන්නා නිතර පිරිසිදු කළ හැකි බිමක් වීම තමයි හොඳ තුන්වෙනි පිළිතුර. 18 ප්‍රශ්නේ බලන්න. අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුජ්‍යලයකට අදාළ ප්‍රකාශ කීපයක් තියෙනවා. ලුණු භාවිතය අඩු කිරීම. අපි සාමාන්‍යයෙන් කියන්නේ එක් පුජ්‍යලයකට ලුණු තේ හැඳි එකක් වගේ ප්‍රමාණවත් කියලා දිනකට. මුහුදු මාළු තෙල් ආහාරයට එක් කරගන්න එකත් හොඳයි පුතේ. මොකද ඔමේගා 3 තියෙන මාළු වල එතකොට රුධිර කොලෙස්ටරෝල් දී කිරීමේ හැකියාවක් තියෙන මාළු හොඳයි. පොටෑසියම් බහුල ආහාර අඩුවෙන් ගැනීම. අපි සාමාන්‍යයෙන් කියන්නේ පොටෑසියම් බහුල ආහාර වැඩිපුර ගන්න කියලා. නැවුම් පළතුරු වල එළවලු වල පොටෑසියම් බහුලයි. නේද? පලා වර්ග වල තියෙන ඒවා වැඩිපුර ආහාරයට එක් කරගන්න කියනවා. දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකීම. එතකොට මේකෙදි අපිට අහනවා නිවැරදි ප්‍රකාශයන් මොනවද කියලා අහන්නේ. එතකොට මේ A කියන එක හරි B හරි ඊට පස්සේ මේ දුම්පානය වැළකීමත් හරිනේ. A B D කියන්නේ මේ තුන්වෙනි පිළිතුර. අවම කාලයක් තුළ මේදී ස්වල්ප ප්‍රමාණයක් භාවිතයෙන් ආහාර පිස ගැනීමේ ක්‍රමය තමයි අහන්නේ. අවම කාලයක් තුළ. එතකොට ග්‍රිල් කිරීම, රෝස්ට් කිරීම, බ්‍රේස්ට් කිරීම, බැදීම. බ්‍රේස්ට් කිරීම කියන්නේ අපි මස් මාළු බ්‍රේස්ට් කරනවා. එතකොට මේකෙදිත් උඳුනක් තෙල් ස්වල්පයක් තමයි පාවිච්චි කරන්නේ. රත් වූ බඳුනක් තැටියක් භාවිතා කරනවා බ්‍රේස්ට් කරනකොට. ඒකට බැදීම හැලියේ රෝස්ට් කිරීම කියන්නේ පොට් රෝස්ට් කරනවා කියන එක. අවම කාලයක් මේකෙදි
කාලෙ ගොඩක් යනවනේ. එතකොට මේ ග්‍රිල් කරනකොට අපි මේ දේ ස්වල්පයක් තමයි පාවිච්චි කරන්නේ. කිටි කාලෙකින් අපිට ග්‍රිල් කිරීම කරන්න පුළුවන්. මේ කෙලින්ම ගිනි දැල්ලටනේ අල්ලන්නේ ග්‍රිල් කරනකොට. ඒක නිසා කෙටි කාලයයි මෙන්න මේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ 20 බලන්න. ආහාර පරිරක්ෂණයේදී යොදා ගන්නා සෝබේට් සහ ප්‍රොපියෝනේට් භාවිතා කරන ආහාර වර්ග පිළිවෙලින් මොනවද කියලා අහන්නේ. එතකොට මේ පළතුරු සඳහා පළතුරු පල්ප වලට අපිට ගොඩක් දාන්නේ බෙන්සොයිට්නේ. එතකොට මෙතන කිරි නිෂ්පාදන සිසිල් බීම බෙන්සොයිට්. වියලන ලද එළවලු මස් ඒවට අපි වියලන ලද එළවලු වලට සල්ෆයිඩ් දානවා. ඇමීන මස් චීස් වලට එකතු කරනවානේ. ඊට පස්සේ බේකරි නිෂ්පාදන සිසිල් බීම බේකරි නිෂ්පාදන වලට අපි මෙතන පොතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ බේකරි නිෂ්පාදන වලට සිසිල් බීම වලට ගන්න නැහැනේ අපි සෝබේට් සහ ප්‍රොපියනේට් සෝබේට් ගන්නවා බේකරි නිෂ්පාදන වලට. එතකොට අපෙන් අහන්නේ සෝබේට් හා ප්‍රොපියනේට් භාවිතා කරන ආහාර වර්ග පිළිවෙලින්නේ. එතකොට සෝබේට් කිරි ආශ්‍රිත නිෂ්පාදන වලට ගන්නවා. ප්‍රොපියෝනේට් බේකරි නිෂ්පාදන වලට ගන්නවා. දැන් මෙතන බේකරි නිෂ්පාදන වලට ප්‍රොපියෝනේට් හරි නමුත් එතන පිළිවෙලින්නේ අපේ අහන්නේ. එතකොට මෙන්න මේ තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. හොඳට අර ප්‍රශ්නේ කියවන්න පුතේ. දැන් සෝබේට් හා ප්‍රොපියෝනේට් භාවිත කරන ආහාර වර්ග පිළිවෙලින් කියලා අහන්නේ. එක බලන්න. ආහාර ඇසුරුම් කිරීම පිළිබඳ ප්‍රකාශ කීපයක් අපිට දීලා තියෙනවා. එතනදී අහන්නේ ඉහත ප්‍රකාශ අතරින් රික්ත ඇසුරුම් ක්‍රමය. එතකොට මෙතන පුතේ අපි දැන් රික්ත ඇසුරුම් ක්‍රමයේදී කරන්නේ ආහාරයේ තුල තියෙන වාතය කියන්නේ ඇසුරුම තුල තියෙන වාත සියල්ල ඉවත් කරලා වාත ප්‍රතිරෝධී ලෙස සංහිරණය කරනවානේ සීල් කරනවා නේ රික්ත ඇසුරුම් ක්‍රමයේදී. ඒතර මෙතන ඒ අසුරන ලද ආහාරය තෙතමනේ ඉවත් නොවේ. එක හය තෙතමනේ ඉවත් වෙන්නේ නැහැ. B ආහාර සීත දැවීමකට හෝ ඔක්සිජන් ලක් වෙන්නේ නැහැ. අපි මස් මාළු මුදු බවට පත් වෙන්නේ නැහැනේ සීත දැවීමට ලක් වෙන්නේ නැහැ. C1 බලන්න රටෙහිදී මස් මාළු මෙම ක්‍රමයට ඇසුරුම් කරනවා එකක් නිවැරදි. රටෙහිදී මස් මාළු මේ ක්‍රමයට රික්ත ඇසුරුම් ක්‍රමයට ඇසුරනවා. රටෙහිදී හිම ඔයාලා දැකලා ඇති මේ ක්‍රමයට ඇසුරුම් කරලා තියෙනවා. ඉතා දීර්ඝ කාලයක් ආහාරවල ජීව කාලය පවත්වා ගත හැකියි. ඉතා දීර්ඝ කාලයක් කියලා තියෙනවානේ. ඒක නිසා මේකත් මේ ප්‍රකාශය වැරදි. එතකොට අපිට නිවැරදි ප්‍රකාශ විදිහට තියෙන්නේ A B C කියන එකයි පළවෙනි පිළිතුර. ඊළඟට බලන්න එක් ආහාරවල pH අගය විවිධය. ඒ අනුව අච්චාරු සහ දොඩම් ආයතන pH අගය අහන්නේ. අපි pH අගය කියලා කියන්නේ ආහාරයක ආම්ලිකතාවය හෝ බාෂ්පිකතාවය දක්වන දර්ශකයක්. එතකොට මේක 1 ඉඳලා 14 දක්වා දිවෙන දර්ශකයක්. එතකොට pH 7යි කියලා කියන්නේ උදාසීනයි. අදෙන් අපිට එක ආහාර වර්ග වල pH අගයන් දීලා තියෙනවා. එතකොට අච්චාරුයි දොඩම් කියන්නේ ආම්ලික බව වැඩිනේ. එතකොට සාමාන්‍යයෙන් pH 3.7ට 15 කියන එක මෙන්න පළවෙනි පිළිතුර.
ඒක ඉහළ ආම්ලිකයි. මේ අච්චාරු දොඩම් ඉහළ ආම්ලිකයි. එතකොට pH 3.7යි 4.5ක් කියලා කියන්නේ ආම්ලිකයි. තක්කාලි අඹ ආම්ලික. මෙන්න මේක. ඊට පස්සේ pH 4.5යි 5යි කියන්නේ මධ්‍ය ආම්ලික ආහාර. සුප් එළවලු මිශ්‍රණ මේවා මධ්‍ය ආම්ලිකයි. pH 5ට වඩා වැඩි නම් අපි කියනවා පහළ ආම්ලිකයි. කිරි මස් ආශ්‍රිත නිෂ්පාදන පහළ ආම්ලිකයි. ඊට පස්සේ 23 ඉඳලා පුතේ පටන් ගන්න ඔයාලට දැන් 22කින් ඉවරයි ඔයාලගේ ආහාර හා පෝෂණය ප්‍රශ්න ටික. ඊට පස්සේ මෙහොම රෙදි පිළි කොටස අපෙන් මෙතන අහනවා අත්මැස්ම සම්බන්ධ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. එක තමයි බොත්තම් ඇල්ලීමට භාවිතා කරයි. බොත්තම් අල්ලන්න ගන්න පුතේ තනි නූලේ ධම්මල් මැස්ම. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි නේ. B රෙදි දෙපොටක් සම්බන්ධ කර ගැනීමට යොදා ගනී. අත්මැස්ම පැරණිතම මෙහොම් ක්‍රමයක් නේද? මේක රෙදි දෙපොටක් සම්බන්ධ කරන්න යොදා ගන්නවා. ඒක නිවැරදි. පහසුවෙන් ගැලවී යන මැස්මක් බොරු නූල් ඇදීමට භාවිතා කරනවා. ඒකත් හරි. පහසුවෙන් ගැලවිලා යන්නේ නැහැ පුතේ. අර එතකොට මේක නිවැරදි A D කියන එක නෑ ඒ වැරදිනේ. බොත්තම් ඇල්ලීමට භාවිතා කරන්නේ නැහැනේ. එතකොට මේක නිවැරදි පුතේ B D තුන්වෙනි පිළිතුර. කෙඳි වර්ගීකරණයට අනුව ස්වභාවික කෙන්දක් සහ කෘත්‍රිම කෙන්දක් අනුපිළිවෙලින් ආන්නේ. මේ ස්වභාවික කෙන්දක් තමයි මුලින් තියෙන්න ඕනේ. පිළිවෙලින්නේ සේද කියන එක සත්ව කෙන්දක්. ඒක නිසා ඒක වැරදි. දෙවෙනි පිළිතුර බලන්න මෙතන ලිනන් කියන්නේ ශාක කෙන්දක්. ෆ්ලැක්ස් පැලැටින් ගන්නෙ. එතකොට ලෝම සත්ව කෙන්දක්. ඒකත් වැරදිනේ. කෘත්‍රිම කෙන්දක් නැපින් අහන්නේ. ඊට පස්සේ හන කියන්නේ ශාක කෙන්දක්. ටෙරලින් කියන්නේ කෘත්‍රිම කෙන්දක්. ඒක නිවැරදි. එතකොට නේද අපෙන් අහන්නේ ස්වභාවිකනේ. ස්වභාවික ශාක කෙන්දිනේ. එතකොට එතන හන සහ ටෙරලින්. ඊළඟ එක බලන්නකො මෙතන ඕර්ලෝන් කියන්නේ කෘත්‍රිම කෙන්දක්. ඒක නිසා ඒක වැරදි. මෙතන කපු කියන්නේ ශාක කෙන්දක්. සේද කියන්නේ ඒත් ස්වභාවිකන සත්ත්ව කෙන්දක් නේ. ස්වභාවික කෙන්දි තලයටනේ අයිති වෙන්නේ. ඒක නිවැරදි පිළිතුර මේ තුන්වෙනි පිළිතුර. සිපහ බලන්න මෙම අන්වීක්ෂීය පෙනුම දැක්වෙන කෙන්ද. එතකොට අන්වීක්ෂීය ලක්ෂණ එක එක ලෝම සේද කපෝල දීලා තියෙනවා. දික්කඩ හරස්කඩ ඒවා හොඳට බලා ගන්න පුතේ. මෙන්න මේ විදිහට අන්වීක්ෂයෙන් පෙනෙන පුතේ ලෝම කෙන්දක. පස්වෙනි පිළිතුර. ඊළඟ බලන්න පුතේ 26 වෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා පිලිස්සීමෙන් පසු ඉතිරි වන ද්‍රව්‍ය ඇඟිලි වලින් පොඩි කළ නොහැකි රවුම් තද ගුලියක් දිස්වන්නේ කුමන කෙඳි වර්ගයකද කියලා අපෙන් අහන්නේ. එතකොට ඇඟිලි වලින් පොඩි කරන්න බැරි රවුම් තද ගුලියක් ඉතුරු වෙන්නේ පුතේ කෘත්‍රිම කෙඳි වල. එතකොට මෙතන කෘත්‍රිම කෙන්දක් තමයි මේ ඩෙක්ට්‍රෝන් කියලා කියන්නේ. මේ පළවෙනි පිළිතුර. නයිලොන් වලත් පුතේ ඒ විදිහටමයි. ඉසිහත බලන්න
කපුරෙදි මසර කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් වන්නේ. කපුකෙදි මසර කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පුතේ විරංජනය සඳහා යොදාගන්නේ. පර්මැංගනේට් අපි අර ඇඳුමේ තීව්‍රතාවය වෙනස් කරගන්න තැන් වල අර සුදු පාට වෙලා තියෙන ඇඳුම් වල අනේ ඒ ස්වභාවය ඇති කරගන්න කරන නිමාවකදී අපි පර්මැංගනේට් යොදා ගන්නවා. සෝඩියම් නයිට්‍රේට් නේ කොස්ටික් සෝඩා සෝඩියම් හයිපොක්ලෝරයිඩ් මේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ් විරංජනය සඳහා යොදා ගන්න එක. අපි මසර කරන්නේ මේ කොස්ටික් සෝඩා නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන 10% 12ක ප්‍රබල ද්‍රාවණයක් තමයි අපි දාන්නේ මතක ඇති වලට සෝඩියම් කොස්ටික් සෝඩා මසර කරන්න 4 වෙනි පිළිතුර. මේස දරුණුවක් නිර්මාණය කිරීමේදී භාවිතා කළ හැකි මූලික මැහුම් ක්‍රමයක් සහ විසිතුරු මැහුම් ක්‍රමයක් අපෙන් අහන්නේ. එතකොට මේස දරුණුවක් නිර්මාණය කිරීමේ භාවිතා කරන මූලික මැහුම් ක්‍රමයක් වාටි මැස්ම මූලික මැහුම් ක්‍රමයක් පිස්මේන්තුවත් මූලිකයි. එතකොට සිහින් නූල් දුවවීමයි දම්වැල් මැස්මයි. සිහින් නූල් දුවවීම මූලික මැස්මක්. දම්වැල් මැස්ම විසිතුරු මැස්ම. එතන නැටි මැස්ම විසිතුරුනේ ඒක නිසා ඒ පිළිතුර වැරදි. මෙතන බ්ලැන්කට් මැස්ම නිසා මේ පිළිතුරත් වැරදි. ඒකත් විසිතුරු මැස්මනේ හොරුළු කට මැස්මත් විසිතුරු මැස්ම. එතන මෙතන පිළිතුර වෙන්නේ දෙක. සිහින් නූල් දුවවීම සහ දම්වැල් මැස්ම. විශේෂ අවස්ථාවලදී භාවිතා කරන නිමාවන් වන්නේ කියලා අහන්නේ අපෙන්. එතකොට විශේෂ අවස්ථාවලදී කරන නිමාවන් තමයි පුතේ සැම්පරයිස් කරනවා කියන එක අපි හැකිලින් වළක්වන්න කරන එකක්. ඊට පස්සේ තව මේ ගිනි රෝධක නිමාව කියන්නේ ගිනි ගැනීම වළක්වන්න. විශේෂ අවස්ථාවලදී විරංජනය කිරීම සිදු කරනවා, මසර කරනවා කියන ශක්තිය ආපය කැඳහරණේ මසර කිරීම වැලීසීම විරංජනේ තියෙනනේ මේකත් වැරදි. මේකෙත් විරංජනය අපි සුදු කරන්න කරන නිමාවනේ. විශේෂ අවස්ථාවලදී කරන්නේ මේ සැම්පරයිස් කරන එකයි ගිනි රෝධක නිමාව. ඉතින් පිළිතුර වෙන්නේ 5. මේක දන්නවනේ ඕවලොක් මැස්ම යොදාගන්නේ පුතේ නොමසු අද්දරක් නිම කරන්න. 4 වෙනි පිළිතුර. සංනිවේදනයේ පිළිබඳව අදහස් කීපයක් අපිට මෙතන දීලා තියෙනවා. දැන් මෙතන රෙදි පිළි කොටස ඉවරයි. සංනිවේදනයේ පිළිබඳ අදහස් කීපයක් පහත දැක්වේ. එතනදී අපි අහන්නේ ඉහත කරුණු අතරින් ඵලදායි සංනිවේදනයේ ප්‍රබලතා. ඵලදායි සංනිවේදනයේ ප්‍රබලතා අහන්නේ නිවැරදි තීරණ ගැනීම. ඒකත් ඵලදායි සංනිවේදනයේ ප්‍රබලතාවයක්. සංනිවේදන පහසු හා කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීම. කත් නිවැරදිනේ. ඊට පස්සේ විවිධ ක්‍රියාවල යෙදෙමින් සංනිවේදන ක්‍රියාවලිය සිදු කිරීම. ඒක ප්‍රබලතාවයක් නෙවෙයි. නව තාක්ෂණයේ පිළිබඳ අවබෝධය අඩු මට්ටමක පැවතීම. ඒකත් ප්‍රබලතාවයක් නෙවෙයි. පුද්ගල පෞරුෂය හා ප්‍රතිරූපය ඔප් නැම්වීම. ඒක ප්‍රබලතාවයක්. එතකොට අපෙන් A B E කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඒ කියන්නේ A B E කියන්නේ 4 වෙනි පිළිතුර. ඊළඟට 32 ප්‍රශ්නේ බලන්න. බාහිර සමාජයේ සමග අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ. සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ කියලා අහන්නේ. අන්තර්පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනීමේදී
සංනිවේදන හැකියාව වර්ධනය කර ගැනීමට දැනුම පුළුල් කර ගැනීම. එක සැලකිලිමත් විය යුතු කරුණක්. පෞරුෂ වර්ධන ක්‍රියාකාරකම් වලට සහභාගී වීම. පුද්ගල ගැටුම් වලදී අපක්ෂපාතීව විසඳීමට දායක වීම. එක සැලකිලිමත් විය යුතු කරුණක්. පුද්ගල සාරධර්ම පිළිබඳ සැලකිලිමත් නොවීම. පුද්ගල සාරධර්ම පිළිබඳ සැලකන්න ඕන. අපි සැලකිලිමත් නොවීම කියන එක ගන්න බෑ නේ. ඊළඟ එක බලන්නකො. පුද්ගලයාගේ ස්වභාවයේ සංස්කෘතිය රුචි අරුචිකම් පිළිබඳ සැලකිලිමත් වීම එකත් හරි. එතකොට මේක සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ 4. චීන හා නේපාල සිසුන් පිරිසක් කුමන අභය භූමියේ කුරුල්ලෝන කුමන අභය භූමිය පිළිබඳ අවධානය යොමු කිරීමට පැමිණීම කවර සංචාරක ප්‍රවේගයක්ද කියලා අහන්නේ. සංචරණ ප්‍රභේදයක්ද කියලා අපි අහන්නේ. එතකොට මේක පුතේ කුෂිත නෙවෙයි, සංස්කෘතික නෙවෙයි. මේ රූදෙස් සංචරණය කියන්නේ අපි පාරිසරික සංචරණයනේ. එතන මේකේ නිවැරදි පිළිතුර පාරිසරික සංචරණයක්. රූදෙස් කියන්නේ 3 වෙනි පිළිතුර. තිස් 4 බලන්න. මානව නිර්මිත ආකර්ෂණයක් නොවන්නේ කියලා කියනහනේ. මානව නිර්මිත ආකර්ෂණයක් නොවන්නේ මේ හුම්මානේ මානව නිර්මිත නෙවෙයි, ස්වභාවික. ත්‍රිකුණාමල වරායත් මානව නිර්මිත නෑ. නිස්සංකලතා මණ්ඩපේ මානව නිර්මිත. සීග්‍රී චිත්‍ර මානව නිර්මිත. මඩු දේවස්ථානයේ මානව නිර්මිත. කළුතර බෝධිය මානව නිර්මිත ආකර්ෂණයක්. ඒක නොවන්නේ හුම්මානයයි ත්‍රිකුණාමල වරායයි. පළවෙනි පිළිතුර. 35 බලන්න. සංචරණයේ මගින් සමාජයට අත්වන ප්‍රතිලාභයක් වන්නේ. සමාජයට අත්වන ප්‍රතිලාභ. ඒක අපි එතන කතා කරනවා සමාජයට අත්වන ප්‍රතිලාභ. ඍජු හා වක්‍ර අවස්ථා උදා වෙන එක නේද? ඍජු හා වක්‍ර රැකියා අවස්ථා උදා වෙන එක ඒක සමාජයට. රජයට අමතර බදු ආදායමක් ලැබෙන එක සමාජයට. සංස්කෘතික හා සමාජ ඒකාබද්ධතාව වර්ධනය, එතන ශක්තිමත් සමාජ කණ්ඩායම් ගොඩනැගීම ඒවා සමාජයට අත්වන ප්‍රතිලාභනේ. දැන් මෙතන පළවෙනි පිළිතුර තියෙන ග්‍රාමීය පරිසරයේ ස්වයං රැකියාව සඳහා යොමුවන්නන්ගේ සංනිවේදනීයතා දියුණු කිරීම. ඒක සමාජයට අත්වන ප්‍රතිලාභයක් නෙවෙයි. අන්තර්පුද්ගල සම්බන්ධතා සඳහා වැඩි දියුණු කර සංස්කෘතික සම්බන්ධතා පුළුල් කර ගැනීමට හැකියි. අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු කරගෙන ඒක සමාජයට නෙවෙයි. පූර්ණ සහ අර්ථවත් ජීවිතයකට දායක වී නව අත්දැකීම් ලබාගත හැකි වීම. ඒකත් නෑ සමාජයට නෙවෙයි. ඊළඟට ග්‍රාමීය පරිසරයේ ස්වයං රැකියා කුඩා පරිමාණ ව්‍යවසායකින්ද ජීවිතේ ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඒක හරිය නේද පුතේ? ග්‍රාමීය පරිසරයේ ස්වයං රැකියා කුඩා පරිමාණ ව්‍යවසායකයන් ජීවිතේ ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඒකෙන් ග්‍රාමීය ජන කොටස් වලට වැදගත් නේ. එතකොට ඒක සමාජයට ලැබෙන ප්‍රතිලාභයක්. මේ 4. 36 විවේක කාලයේ ඵලදායී ලෙස ගත කළ හැකි ක්‍රියාකාරකමක් වන්නේ. චිත්‍ර ඇඳීම, රස කැවිලි සහ ආගමික වතාවත් වල නිරත වීම. ඊළඟ එක බලන්න බීරණු ගෙතීම, රස කැවිලි සෑදීම සහ මැහුම් කලාවේ නිරත වීම. රස කැවිලි සෑදීම, කැරම් ගැසීම ඵලදායී නෑ. චාරිකාවල යෙදීම නෑ. මල් වැවීම, චිත්‍ර ඇඳීම, රූප වාහිනිය බැලීම. ඒක ඵලදායී ක්‍රියාකාරකමක් නොවේ. මෙතනත් මේ චිත්‍ර ඇඳීම. එතකොට අපි ඵලදායී ලෙස කරන්නේ මෙන්න මේ වීරරු ගොතන එක, රස කැවිලි සෑදීම,
මහුම් කලාවේ නිරත වීම. මෙතන තියෙන පිළිතුරු වල මේ නිවැරදි එක විදිහට ගන්න පුළුවන් මේ දෙවෙනි පිළිතුර. 37 ප්‍රශ්න බලන්න. ගෘහයට සැපෙන සේවාවන් පිළිබඳ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. ජලයේ උෂ්ණත්වය හා pH අගේ මැනීම පරිභෝජනය සඳහා ජලයේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට භාවිතා කරන භෞතික පරීක්ෂණ දෙකක් කියලා තියෙනවා. එතකොට මේ ජලයේ උෂ්ණත්වය මනින එක පුතේ භෞතික පරීක්ෂාවක්. හරි. pH අගය කියන එක රසායනික පරීක්ෂාවක්. ඒ නිසා මේ පිළිතුර වැරදි. ඊළඟ එක බලන්න. මුළුතැන්ගේ භාවිතා වන දෙවුම් බේසම සඳහා ජලය සපයන නළෙහි ස්කම්භයේ අපිට මෙතන තියෙන්නේ මිලිමීටර් 25ක් විය යුතුයි කියලා. ඔව් මිලිමීටර් 25යි. ඊළඟ ප්‍රශ්නේ බලන්න ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියෙන් ගලා එන විදුලිය වෝල්ට් 110ක් කියලා තියෙන එකත් වැරදිනේ. ඒ වෝල්ට් 230ක් නේ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. ඊළඟ එක බලන්නකෝ. නිවසක භාවිතා වෙන සුසංහිත විදුලිය පහනක ආයු කාලය ප්‍රතිදීප්ත පහනකට වඩා වැඩි කියලා තියෙන අඩුයි. ඊළඟ එක විදුලි පරිභෝජනයේදී විදුලි ඒකකයක් ලෙස සැලකෙන්නේ කිලෝවොට් එකක් කියලා තියෙනවා. නෑනේ පුතේ කිලෝවොට් පැය එකක්නේ. ඒ නිසා ඒකත් වැරදි. ඒකට අපිට නිවැරදි පිළිතුරු විදියට ඉතුරු වෙන්නේ මෙන්න මේ දෙවෙනි පිළිතුර. අට බලන්න ජාතික ජල සම්පාදනය හා ජල ප්‍රවාහන මණ්ඩලය මගින් ලබා දෙන ජල සැපයුම හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. ඒ ශ්‍රී ලංකාවේ ජල පරිභෝජනය සඳහා අය ක්‍රම තුනක් නෑනේ පුතේ ක්‍රම දෙකක් නේ තියෙන්නේ නේද? එතන ක්‍රම දෙක පිට මතක නැති ඔයාලට සමුද්‍රලාභීන් සහ සමුද්‍රලාභීන් නොවන කියලා තමයි අපි ගන්නෙ. ඒකට මේ ප්‍රකාශය වැරදිනේ නේද? ඊපස්සේ ජල ඒකකයක් සඳහා රුපියල් 160ක ප්‍රාග්ධන මෙහෙයුමක් හා නඩත්තු වියදමක් මණ්ඩල විසින් දරනවා. ඒක හරි පුතේ. නේද? ඊපස්සේ ජලයේ ක්‍රෝමියම් නියම වෙන මූලද්‍රව්‍ය අඩංගු වීම නිසා ඒ මූලද්‍රව්‍ය අඩංගුයි නම් අපි කියන ඒ තිබෙනවා නම් ඒ ජලය පානීය ජලයේ භාවිතා කිරීම සුදුසු වෙයි. ඔව් ඒක සුදුසු නෑනේ. එතකොට ඒක නිවැරදි පිළිතුර තියෙන BC කියන්නේ හතරවෙනි පිළිතුර. ඊට පස්සේ 40 බලන්න මුළුතැන්ගෙන් බැහැර කරන අපජලයේ වැඩිපුර අඩංගු වන්නේ කියලා අපෙන් අහනවා. ඒතර අපි දන්නවා ඒ ජලයේ වැඩිපුර තියෙන තෙල් සහ මේදේ දෙවෙනි පිළිතුර නිවැරදි. 41 බලන්න පුනර්ජනනීය සම්පත් වල ලක්ෂණයක් නොවන්නේ කියලා අපෙන් අහන්නේ. පුනර්ජනනීය සම්පත් දන්නවනේ ඔක්සිජන් සූර්ය ශක්තියනේ සුළං වනාන්තර අපි කියන්නේ ජනනය වීමේ වේගය වැඩි නේද? ස්වභාවිකව ජනනය වීමට හැකියවීම හරි සම්පූර්ණ විනාශ කළ නොහැකි වීම හරි ඊළඟ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම නේද? ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම කෙටි කාලයක් තුළ ජනනය වීම හරි ස්වභාවිකව ක්‍රියාවලින් මගින් ප්‍රතිස්ථාපනය කළ හැකි වීම හරි ඊළඟ ලක්ෂණයක් නොවන්නේ මේ තුන්වෙනි පිළිතුරෙන් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීම කියලා තියෙනවා. ඒක නිසා ඒක වැරදි. 42 බලන්න ක්‍රියාකාරී ආහාරයක් සහ ඖෂධීය ආහාරයක් අනුපිළිවෙලින් අහන්නේ. එතකොට මේ තක්කාලි සෝයා ක්‍රියාකාරී ආහාරයක්. මෙතන යෝගට් තියෙනවා. ඊට පස්සේ ගොටුකොළ. යෝගට් කියන්නේ ක්‍රියාකාරී ආහාරයක්. ප්‍රොබයෝටික් ප්‍රීබයෝටික් තියෙනවා. ඊට පස්සේ ඖෂධී එකක් තමයි ගොටුකොළ. මේ දෙවෙනි පිළිතුර හරි මෙතන නේ. එතන ගොටුකොළ තියෙනවා. ඊට පස්සේ නිවිති. ඖෂධී එකක් මුලට අහන්නේ අපේ පිළිවෙලෙන් කියලා තියෙනවනේ. එතකොට
එතන කැරට් මොකු නැහැ. යෝගට් තියෙනවා තක්කාලි නිසා මේක නැහැ. එතකොට මේ නිවැරදි පිළිතුර 2. 43 ප්‍රශ්නේ බලන්න. අපද්‍රව්‍ය බැහැර කිරීමේදී භාවිතා කරන පරිසර හිතකාමී ක්‍රමයක් නොවන්නේ කියලා අහන්නේ වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණේ හිතකාමී ජීව වායු නිපදවීම කාණු කපා ඝන ද්‍රව්‍ය සුසංගතව ඇසිරීම කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් කොම්පෝස්ට් සෑදීම ඒව පරිසර හිතකාමී ක්‍රම පොතේ වෙරළෙන් කිලෝමීටර් 30ක් පමණ දුරින් මුහුදට මුදා හැරීම මේක පරිසර හිතකාමී ක්‍රමයක් නෙවෙයි. එතන පස්වෙනි පිළිතුර. ජෛව ක්‍රියාකාරී සංයෝගයක් වන ප්‍රොබයොටික් සම්බන්ධ නිවැරදි වර්ණය අහන්නේ අපෙන්. කිරි නිෂ්පාදන වල අඩංගු නොවීම කියලා තියෙන එක නිසා ඒක නිවැරදි නෑනේ. කිරි නිෂ්පාදන වල ප්‍රොබයොටික් තියෙනවා පුතේ. පැසීම සිදු කිරීමට හේතු වෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය ලබා දීමට ආධාර වීම. ඒක ගොඩක් වෙලාවට අපිට ප්‍රොබයොටින් අපේ අන්තේ බැක්ටීරියා ප්‍රහාණය වැඩි කරන්න තමයි හේතු වෙන්නේ. මිරිස් සිරුර තුළ චීර්ණය වීම නෑ ලැක්ටික් අම්ල බැක්ටීරියාව උදාහරණයක් වීම මෙන්න මේක තමයි නිවැරදි වෙන්නේ. ඊට පස්සේ පිළිතුර. කිරි හා කිරි නිෂ්පාදන වල ගොඩක් වෙලාවට යෝගට් වල මේ කිරි වල නේද? කිරි නිෂ්පාදන වල තමයි ප්‍රොබයොටික් තියෙන්නේ. පහත දැක්වෙන චර්යා අතරින් යෝන් මේ උපදේශනය අවශ්‍ය වෙන චර්යාවක් අහන්නේ උපදේශනය අවශ්‍ය වෙන. කැපී පෙනීමට කැමැත්තක් දැක්වීම. ඒක උපදේශනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ හැසිරීම් රටාවේ කැපී පෙනීමට කැමැත්තක් දැක්වීම. ඊට පස්සේ කලහකාරී චර්යා පෙන්වුම් කරනවා. කලහකාරී චර්යා පෙන්වුම් කරනවා නම් අපි සාමාන්‍යයෙන් උපදේශනයක් අවශ්‍යයි. ස්වාධීනව තීරණ ගැනීමට උත්සාහ කරනවා. දෙමාපියන් සමග තර්ක කරනවා. වැඩිහිටියන් මැදිහත් වීමකින් මැදිහත් වෙනකොට නොස්නා බවක් පෙන්වීම ඒවා මෙතන උපදේශනය අවශ්‍ය වෙන්නේ කලහකාරී චර්යා පෙන්වුම් කිරීම. මේවා ලේසි ප්‍රශ්න. ඊට පස්සේ ගෙසල්ට අනුව නව යෝන්මී කියලා අපි කියන්නේ අවුරුදු 10 16 වෙන මේ තුන්වෙනි පිළිතුර. 47 මානසික නිරෝගීතාවයෙන් යුතු දරුවෙකුගේ ලක්ෂණයක් ඇතුළත් මානසික නිරෝගීතාවයෙන් නිතර පාසල් නොපැමිණීම සහ යාළුවන් සමග සිටීම. නොපැමිණීම කියලානේ තියෙන්නේ. නිතර කෑ ගැසීම සහ අකාර්යක්ෂම බැවින් යුතුය. නිතර කෑ ගැසීම සහ අකාර්යක්ෂම බැවින් යුතුය. ඒකත් වැරදිනේ. ආහාර අරුචිය සහ නොසන්සුන් වීම නැහැ. කාර්යක්ෂමතාවය සහ නිතර පාසල් පැමිණීම. අධික මහන්සිය සහ කලහකාරී වීම. එතකොට මෙතන මේ කාර්යක්ෂමතාවය හරි ක්‍රියාශීලී සහ නිතර පාසල් පැමිණෙන එක මානසික නිරෝගීතාවයේ දරුවෙකුගේ ලක්ෂණයක්. මෙන්න මේ 4 වෙනි. 48 අධ්‍යාපනයේ සාර්ථකත්වයට මානසික සමබරතාවය ඉතා වැදගත් වේ. අපෙන් අහන්නේ ඉහත කරුණු අනුව මානසික සමබරතාවය පිළිබඳව නිවැරදි තොරතුරු ඇතුළත් මානසික සමබරතාවය ගැන අහන්නේ. ඒකට අපි දන්නවා මානසික සමබරතාවයක් තියෙන පුද්ගලයා සාමාන්‍ය මානසික කැළඹිලි වලින් තොරයි නේද? සිත එකඟ කරගන්න යට පහසුයි. ඊට පස්සේ උගත් දේ හොඳට ධාරණය වෙනවා. විභාග වලට හොඳට මූණ දෙන්න පුළුවන්. ගැටලු වලට සාර්ථකව මූණ දෙනවා. නේද? ඒව හොඳ මානසික සමබරතාවයක් තියෙන පුද්ගලයෙකුගේ ලක්ෂණයක්. ඒතර මෙතන තියෙන ලක්ෂණ බලන්නකො. ගැටලුවට සාර්ථකව මූණ දෙනවා. ඒක හරි. ධනාත්මක සිතුවිලි වලින් යුක්තයි. ධනාත්මක සිතුවිලි වලින් යුක්ත වීම මානසික සමබරතාවයක් නෑ. එතකොට සී බලන්න පරිසරයට අනුව හැසිරීම එක මානසික සමබරතාවයක් නෙවෙයි. පරිසරයට අනුව හැසිරීම. උගත් කරුණු හොඳින් අවබෝධ වීම. ඒක හරි. උගත් කරුණු හොඳින් අවබෝධ වීම. ඉදිරිපත් වීමේ කුසලතාවයක් නෑ.
එතකොට මානසික සමබරතාවයේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට මානසික සමබරතාවය ඉතා වැදගත්. අපි අහන්නේ මානසික සමබරතාවය පිළිබඳ නිවැරදි තොරතුරු දක්වන කරුණුනේ. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් ගැටලු වලට සාර්ථකව මුහුණ දෙනවා. ඊට පස්සේ උගත් කරුණු හොඳින් අවබෝධ වීමයි. AD කියන්නේ දෙවෙනි පිළිතුර. ඊට පස්සේ ව්‍යවසායකත්ව ප්‍රශ්න දෙකක්. ව්‍යවසායකත්වයට අදාළ ප්‍රධාන කාර්යයක් වන්නේ කියලා අපෙන් අහන්නේ සර්ව සුභවාදී වීම, ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, නව අදහස් පිළිගැනීම, අත්දැකීම් වලින් ඉගෙනීම, ඉහළ ඉලක්ක පිහිටුවා ගැනීම. ප්‍රධාන කාර්යයක් තමයි ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න එක දෙවෙනි පිළිතුර. ව්‍යාපාරයක නිෂ්පාදන වල තත්ත්ව පාලනයේදී ඉහළ තත්ත්ව සහතික කියලා අපි කියන්නේ SLS, HACCP, ISO. එතකොට මේ GMP කියන එක පුතේ මේ පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් තත්ත්ව සහතිකයක්. GMP මේකේ GMP තියෙන මෙතනක් තියෙනවා මෙතනක් තියෙන මේ තුන්වෙනි පිළිතුර බලන්න SLS, ISO, HACCP කියන මෙන්න තුන්වෙනි පිළිතුර නිවැරදි. එතන මේ ප්‍රශ්න පත්‍රය වලට මම පහලින් යොමු කරලා තියෙනවා. නිවැරදි කාලය අරගෙන කියන පැය දෙකක කාලයක් තුළ ඒකට පිළිතුරු ලියලා මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න.